මිනිත් දන්සල් දෙනා ඉන්නවා. බලන්න. මෙයා ගියා මෙයා ආ ඉන්නෙම නැහැ කිව්වා. ඉතින් ඔය තවගේ පරිසම් කරගන්න තමයි ඔය. මේවා කරන්නේ. උදේට තමයි වැඩිම. මේ මොකද්ද නම කිව්වේ? මේ හැරකොළ. හැර කොළ. ගම්පල හැරකොළ නේ. ඔව්. හැරකොළ ගම. මෙතනින් මෙහෙම අපේ අමුතුර මේ දිගටම විපුරුම තියෙනවා. මේ කට්ටි දාලා වහලා තියෙන්නේ වතුර පාර බහිනවට. ආ. මෙතෙන්ද වැඩි සිමෙන්තිය බින්දම කොහොමද? පොදම උරුම බලාගෙන වෙන්නා. හාමුදුරනේ මේක මෙන්න මේ කටම ඇරලා තියෙන ගේට් කැල්ල. නේද? මේර ගන්න අපේ අමුතුර ඉතින් මාසෙ ඉන්න. අපි අයියලා යාලා ගියා තාම. යාලා ලෙගින් පල්ලා යාලා පල්ලා ගියක් හදනවා. ඒ අයියත් නැති වුණා. බලවගේ කඩක් ඉදලා අපි නැති ආයෙ ඉන්නේ නැහැ. ඒක පෙළුවද? ඒක වෙන දෙකක කපලා දෙන්නේ. මේ මල්ලික වීඩියෝ කරගන්න නේ. වීඩියෝ කරන්නේ නැහැ. මල්ලිකගේ වීඩියෝ කරගන්න නේ. යාගේ දෙරින් වීඩියෝ නෑවද? නේද? බලු නේ. එයා ඉන්නවා. හරි හොඳ මේක බලන්න දැන්. නැටි අරෙන් අප පැල්ම දැන් අර ඉන්න දිගට ආවේ. ඒක. ඒ ලින්ද ගාවෙන් ඉඳලා මොහොම දිගටම තියෙනවනේ. ඒ කියන්නේ පන්දා දෙක ගානලා අස්වලු නේ. ඔව් ලින්ද තමයි ප්‍රථම පින්නන් ගන්න අපේ. එතන ආපහු මේ ගේලා මේ ගෙවල් ඇස්සේ ටයිල් ඇස්සෙන් එම බලවල් තියෙන තනි කර. ටයිල් බලන්න පැති. හරි. වඩා මෙහා තියෙන. මේක තමයි ෆෝන් එක තිබ්බේ නේ. හිල් තියෙන්නේ. වඩාන බහලා තියෙන කිව්වොත්. ඒ යටිම ගිහලා තියෙනවා. දිගටම ගිහින් තියෙනවා. නෑ අර
යන්නේ ඇන්ගල් එකට. බඩුව දෙන්න කොහොමද? මේ පුරු දිගටම ගිහින් තියෙන නේ උඩරම. ඉතින් මේ වශයෙන් ආය වතුර බහැපුවාම ආය යනවා ගලවගෙන ඒක තමයි කිව්වේ. මේ පැත්ත දිහා බලන්න පුපුරව තියෙන විදිහට මේ පැත්ත පුපුරව දැන් අර ගේ එහා පැත්තෙන් පටන් ගත්ත පැල මේ අමු මේ පොළොවේ කියනවා මේ යන පුපුරව මේ යනවා පේනවද මේ යනවා කොහොමද මේ යන්නේ තැකේ වතුර පාර ඇලේ එන්නේ. චුට්ටක් ඒ චුට්ට එන්නේ. ඊපෙර මෙහෙම අතුරින් ඇදුවට ගිහින්. මොම්මද. දැන් මහතර මාර වැහිලාද මං හිතන්නේ. වැහිලා තියෙන වතුර පාර. බලමු මෙහි නම් තියෙනවා දිගටම නේ. ඉතින් සයි. ඒ ටික දාන්න ඕන YouTube එකේ. ඉවරයි. මට ළමට දෙන්න. ඔව්. මේ වතුර පාර මෙතනින් එහාට නෑ නේ. ඉතින් තමයි ඇතුළට ගියේ. ඇතුළට යන්නේ නේ. දැන් පොඩ්ඩක් මේ පැත්තට යනවා. ඉස්සෙල්ලා පොඩ්ඩක්ම පොළට ගියේ. හ්ම්. දැන් වැහිලා තියෙන ආයේ. උඩින් ලොකු වතුර පාරක් එනවා හැබැයි. යන්න ඕනේ දැන් වැහිලා තියෙන්නේ. වැහිලා තියෙන්නේ නේ. මේ තියෙන්නේ මේ පිපුරව මේ තියෙන්නේ අර එන පිපුරව යන්නේ වතුර පාර මෙතනින් අඩු වෙලා තියෙන පල්ලයට. මේ ඇතුළට ගියා දැන් ඒක වැහිලා තියෙන ආයේ. මේක වැහිලා. පස්සට ආවා. මේකේ සයින්නවා. මේ වතුර වැටෙනතන බලන්න ලස්සන. හරිනේ. එහෙනම් මේ උඩින් එන ලොකු වතුර පාර පල්ලෙහාට යනකොට නෑ. ඔක්කොම යන්නේ පොළව අස්සට. හැම කිසිම බලධාරියෙක් ඇවිත් නෑ. ආධාරයක්වත් හම්බ වෙලා නෑ. අපි හන්තානෙන් ඇවිත් තමයි ආධාර දුන්නේ. පුළුවන් අපිට